මුවා සහ කොටියා මිතුරත්වේ බලය. එක් දවසක ලස්සන වනාන්තරයක් තිබුණා. එම වනාන්තරයේ ගස්, මල්, කුරුල්ලෝ සතුන්ගෙන් පිරීලා හරිම සුවඳයි. ඒ වනාන්තරයේ හිටියා හරිම ලස්සන මෘදු හිතක් තියෙන මුවෙක්. මුවා හැමදාම උදේ පාන්දරම නැගිටලා දියපිරි සිසිලති දොලකින් වතුර බොමින් හරිත කොළ කමින් සතුටින් ජීවත් වුණා. එම වනාන්තරයේම හිටියා ශක්තිමත් කොටියෙක්. කොටියට හැමෝම බයයි. ඒත් ඇත්තටම කොටිය නරක හිතක් තියෙන කෙනෙක් නෙමෙයි. ඔහුටත් කවුරු හරි යාළුවෙක් හිටියානම් හොඳයි කියලා හිතේ දුකින් තමයි කොටිය ජීවත් වුනේ. එක් දවසක මුවා දොල අසල වතුර බොමින් ඉද්දි හදිස්සියෙම කොටිය එතනට ආවා. මුවා කොටියව දැකලා ගොඩාක් බය වුණා. අයියෝ, දැන් මට කරදරයක් වෙයිද කියලා මුවා බයේ විවුලන්න ගත්තා. කොටිය ඒක දැකලා කිව්වා, "බය වෙන්න එපා යාළුවා, මම අද ඔයාට කිසි දෙයක් කරන්නේ නැහැ." මුවා අසාමාන්‍යව ඒක අහලා ටිකක් ධෛර්ය කරගෙන කිව්වා, "ඇත්තටමද? ඔයාට මට කරදර කරන්නේ නැද්ද?" "නෑ." කොටියා hina වෙලා කිව්වා. "මමත් යාළුවෙක් එක්ක කතා කරන්න කැමතියි." ඒ දවසෙන් පස්සේ මුවත් කොටියත් ටිකෙන් ටික මිතුරන් වුණා. ඕන් දෙන්න එකට කතා කරා, වනාන්තරේ වටේ ඇවිදිලා එකිනෙකාගේ කතා අහලා සතුටු වුණා. එක් දවසක වනාන්තරයට ලොකු අවදානමක් ආවා. දඩයක් කරුවන් කීප දෙනෙක් සතුන් අල්ලන්න වනාන්තරයට ඇතුල් වුණා. මුවා ඒක දැකලා හරිම බය වුණා. ඔහු දුවලා කොටියා ළඟට ගිහින් කිව්වා, "කොටියා අයියා, දඩයක්කාරයෙක් එනවා." කොටියා එවෙලේම ශක්තිමත් හඬක් කරලා අනෙක් සතුන්ට අනතුරු අඟවලා සියල්ලන්ටම ආරක්ෂිත තැන්වලට යන්න උදව් කළා. කොටියාගේ ශබ්දයට දඩයක්කරුවන් බය වෙලා වනාන්තරයෙන් පලා ගියා. "ඔයා නැත්තම් අපිට ලොකු විපතක් වෙන්නේ. ඔයා හොඳ හිතක් තියෙන හොඳ යාළුවෙක්." මුවා කොටියට කිව්වා. "ශක්තිය තියෙන්නේ අනෙක් අයට හානි කරන්න නෙමෙයි, උදව් කරන්න." කොටියා hina වෙලා එම කිව්වා. එදා ඉඳන් වනාන්තරයේ සතුන් හැමෝම දැනගත්තා රූපය හෝ ශක්තිය නෙමෙයි, හිත හොඳද කියන එකයි වැදගත් කියලා. මුවත් කොටියත් දිගටම හොඳ මිතුරන් වෙලා වනාන්තරයේ සතුටින් ජීවත් වුණා.